දැන් එහෙමනම් අපි ඉන්නේ 2011 පියෝ පේපර් එකේ 11 වෙනි ගානේ B part එකේ. ඉතින් මේ ගාන ඔයා මීට කලින් එකපාරක්වත් හදලා නැත්නම් මුලින්ම ගාන තනියම එකපාරක් හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ගාන හදාගෙන යද්දි කොහේ හරි තේරෙන්නේ නැත්නම් හරි එහෙම නැත්නම් තව ගාන ඉස්සරහට හදාගෙන යන අමාරුයි වගේ දැනක් හරි ආවොත් එහෙම මේ වීඩියෝ එකේ ඒ අදාළ තැනට ගිහින් ගාන තේරුම් අරන් ඔයගොල්ලන්ට ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ගාන කියවලා මේ වැඩේ පටන් ගත්තොත් එහෙම මෙතන මුලින්ම කියනවා fx මේ විදිහට ගන්න කියලා. ඊට පස්සේ මෙහි a හා b යනු තාත්වික සංඛ්‍යාවේ කියනවා. ඊළඟට මේ ප්‍රකාශනය යනු fx සාධකයක් බව පෙන්වන්න කියනවා. දැන් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සාධක ප්‍රමේය සම්බන්ධ දැනුම අවශ්‍ය වෙනවානේ. ඉතින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ ටික පොඩ්ඩක් අමතක වෙච්ච. ඒත් එක්කම මම මේ වගේ ගානක් මේ සාකච්ඡා කරන පළවෙනි වීඩියෝ එකනේ. කියන්නේ දැන් මේ සම්බන්ධව ගේන ගණන් වලින් පළවෙනි ගාන මේක. එතකොට මෙතනදී අනිත් එක මේක ඩිස්කෂන් එකක්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඒක මතක් කරලා දුන්න හිර මම හිතනවා ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. ඒ වගේම මේ සම්බන්ධව හොඳින් මතක කෙනෙකුට මේ කියලා දෙන කොටස ස්කිප් කරලා ඊළඟට ගාන හදාගෙන යන තැන ඉඳන් බලාගෙන යන්න පුළුවන්. දැන් අපි මෙතනදී නිකන් හිතමු මේ fx මේ ප්‍රකාශනයෙන් බෙදුවහම අපිට ලබ්ධිය එන්නේ gx ඊට පස්සේ ශේෂය r කියලා. ඒ කියන්නේ දැන් මම මේ fx මෙන්න මේ x ඍණ a ඍණ b ගෙන් බෙදනවා. එහෙනම් බෙදුවහම අපිට gx කියලා එකක් ලැබිලා ශේෂය එනවා r. ඉතින් මේ හතර අතර සම්බන්ධයක් අපි බෙදීම් පිළිබඳ ඇල්ගොරිතම් එක ලිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් මෙහෙම fx සමානයි x ඍණ a ඍණ b තිත gx මෙතන ධන r. ඉතින් දැන් අපිට මේ r ඕන නැහැ. කියන්නේ මේ ශේෂය ඕන නම් මේක අයින් කරන්න තියෙන්නේ මෙන්න මේ x වලට a ධන b ආදේශ කරන්නනේ. එතකොට දැන් එහෙම කරාම මේ කොටස බිඳුවක් වෙනවා. ඊට පස්සේ අපිට ශේෂය එනවා r වලට fa ධන b විදිහට. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම ඒක දැන් අපිට මෙතන තියෙන්නේ x වලට a ධන b ආදේශ කරන්න. එතකොට මේ පැත්තේ අපිට එනවා fa ධන b. මේ කොටස සම්පූර්ණ බිඳුවක් වෙනවා. මෙතන ධන r වෙනවා. ඉතින් එතකොට දැන් මේ r වලට අපි fa ධන b ආදේශ කරලා මේක ආයෙත් සැරයක් ලියාගත්තොත් අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපිට පුළුවන් fx සමානයි x ඍණ a ඍණ b තිත මෙතන gx ධන fa ධන b. ඉතින් අපි නිකමට හිතමු අපිට මොනවා හරි ක්‍රමයකින් පෙන්වන්න පුළුවන් වුණා මේ fa ධන b කියන්නේ බිඳුවයි කියලා. ඉතින් එහෙම පුළුවන් වුණොත් එහෙම මෙතන එන්නේ මෙහෙම එකක් නේ. ඒ කියන්නේ මේ කොටස බිඳුවයි නම් අපිට අන්තිමට එන්නේ fx සමානයි x ඍණ a ඍණ b තිත gx නේ. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනව නේද මෙතන මේ ප්‍රකාශනය එතකොට මේ fx ගේ සාධකයක් කියලා කියන්න පුළුවන් අපිට. එතකොට දැන් ඒක කරන්න කියන්නේ මෙහෙම පෙන්වන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ මෙතන fa ධන b ව බිඳුවයි කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ අපි මොන හරි ක්‍රමයක් පාවිච්චි කරලා මේ fa ධන b බිඳුවයි කියලා පෙන්නුවොත් අපිට කියන්න පුළුවන් x ඍණ a ඍණ b fx ගේ සාධකයක් කියලා. ඉතින් මම හිතනවා සරලව වැඩි තේරෙන්නේ නැති කියලා. අපිට එහෙනම් දැන් තියෙන්නේ මෙතන ඉඳන් පටන් ගන්න. ඔයගොල්ලෝ මේ කිසිම දෙයක් මම මේ මුලින් ලියපුවා ලියන්න අවශ්‍ය නැහැ. මේවා මම පැහැදිලි කරලා දෙන්නයි පොඩ්ඩක් මෙතනට ගත්තේ. ඉතින් දැන් අපි එහෙමනම් මෙතනින් පටන් ගමු. මම මේ ටික දැන් අයින් කරගන්නම්. ඉතින් වැඩේ පටන් ගන්න ලේසි වෙන්න මම පොඩ්ඩක් මේ fx වෙනම් මෙතන ලියා ගන්න උඩින්ම. දැන් අපිට ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ fa ධන b බිඳුවයි කියලානේ. ඉතින් අපිට මෙතනට fa ධන b ව ගන්න පුළුවන් නේද මේ fx ගේ x තියෙන හැම තැනටම a ධන b ආදේශ කරන් ගියොත්. ඉතින් එතකොට අපිට මෙතන එනවා මෙතනට a ධන b දැම්මොත් එහෙනම් මෙතන එන්නේ a ධන b ගේ ඝනයක්. ඊළඟට ඍණ 3යි ab මෙතන x වලට අපි a ධන b යොදන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම වරහන යොදා ගන්න මතක තියාගන්න. ඒත් එක්කම මෙතන දැන් ඊළඟට තියෙන ඍණ a ඝනය ධන b ඝනය. ඉතින් දැන් අපි දන්නවනේ මේකට මේක කපන්න බැහැනේ. ඒ හින්දා මේක ප්‍රසාරණය කරන්න ඕනේ. එතකොට මෙතනින් එන්නේ a ඝනය 3යි ab වර්ග ඊළඟට ධන b ඝනය. ඉතින් ඊළඟට මෙතන එන්නේ මේකෙන් මම මේ වරහන සුළු කරොත් මෙතන එනවා ඍණ 3යි a වර්ග b ඊළඟට ඒත් එකම ආයෙ එනවා ඍණ 3යි ab වර්ග ඊළඟට මෙතනින් එන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඍණ a ඝනයක් එනවා ඊළඟට ඍණ b ඝනයක් එනවා. ඉතින් දැන් මේකට මේක කැපෙනවා ඊළඟට මේකට මේක කැපෙනවා ඒත් එක්ක මේ ටිකත් ඔහොම කැපිලා යනවා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපිට මෙතන එනවා බිඳුවක්. ඒ කියන්නේ fa ධන b අපිට බිඳුවයි කියලා පෙන්වන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපිට අවසානයේ ලියන්න පුළුවන් එම නිසා x ඍණ a ඍණ b fx සාධකයක් වේ කියලා. ඉතින් ওই විදිහට ওই කොටස මේ විදිහට ඉවර වෙනවා. දැන් අපි එහෙමනම් බලමු ඊළඟට මොකක්ද මේකේ තියෙන්නේ කියලා.
ඉතින් මේ ගානේ ඊළඟට කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙනම් මෙතන මේගොල්ලෝ කියනවා fx අනිත් සාධකය වර්ගජාකාරයෙන් සොයන්න කියලා. ඉතින් දැන් අපි දන්නවනේ මේ fx ගේ එක සාධකයක් නෙමේක. ඒ වගේම දැන් අපි මේ fx එහෙනම් මේකෙන් බෙදුවොත් ඒ කියන්නේ මෙන්න මේ x ඍණ a ඍණ b ගෙන් බෙදුවොත් එහෙම අපි නිකන් හිතමු අපිට gx කියලා එකක් ලැබිලා මෙතන ශේෂය බිඳුවයි කියලා. මොකද දැන් අපි දන්නවනේ මේක සාධකයක් නම් ශේෂය බිඳුවයිනේ. එහෙනම් දැන් මේ ටික අතර සම්බන්ධයක් අපි ඇල්ගොරිතමෙන් ලිව්වොත් අපිට ලියන්න පුළුවන් fx සමානයි x ඍණ a ඍණ b තිත මෙතන gx කියලා. දැන් ඇත්තටම මේ gx වනේ අපිට එහෙනම් හොයන්න තියෙන්නේ මේ ඊතුරු සාධකයේ විදිහට. ඒත් එක්කම අපි දන්නවා මේක වර්ගජයක් කියලා. එහෙම ගානෙන් දීලා තිබුණ නැති වුණත් අපිට මේක වර්ගජයක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දැන් මේ දෙපැත්තෙම මාත්‍ර සමාන වෙන්න ඕනේ. ඒතකොට දැන් මේ fx ගේ මාත්‍රය බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඒක වෙන්නේ 3යි. ඉතින් මෙතන මේ x වල වැඩිම බලය 3නේ. එතකොට දැන් මේ පැත්තේ 3යි නම් එතකොට මේ පැත්තෙනුත් 3ක් හැදෙන්න ඕනේ. දැන් මෙතන බැලුවොත් මේකේ මාත්‍රය 1යි. එහෙනම් මෙතන අනිවාර්යෙන් මාත්‍රය 2 වෙන්න ඕනේ එකතු 3ක් වෙන්න නම්. ඉතින් ඒ විදිහට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ගානෙත් දීලා තිබුණ නැති වුණත්. ඉතින් මම ඒක අමතර කරුණක් විදිහට කිව්වේ. දැන් එහෙනම් මේ gx වනේ අපිට කොහොම හරි හොයාගන්න ඕනේ. ඒක හොයන්න පුළුවන් විදි ටිකක් කිව්වොත් එහෙම අපිට ඇත්තටම මේ fx මෙන්න මේකෙන් බෙදලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝ බෙදීමෙන් අපිට මේ gx හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ gx අපිට වෙන විදිහකින් හොයන්නත් පුළුවන්. මොකද දැන් අපි දන්නවා මේ gx කියන්නේ වර්ගජයක්. එතකොට දැන් අපි වර්ගජයක සාධාරණ ආකාරයෙන් මේක ලියාගත්තොත් එහෙම අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිකන් හිතමු gx සමානයි px වර්ග ධන qx ධන r කියලා. ඉතින් මේ වගේ ආකාරයකින් අපිට gx ලියා ගන්න පුළුවන්. ඉතින් ඔහොම ලියාගත්තාම ඕගොල්ලෝ අහන්න පුළුවන් කොහොමද අපිට මේ gx හොයාගන්න පුළුවන් කියලා. ඇත්තම කියනවා නම් දැන් මේ දෙපැත්තේ තියෙන්නේ බහුපදනේ. කියන්නේ මෙතන තියෙන්නේ බහුපද දෙකක සමානතාවයක්නේ. ඒතකොට අපිට පුළුවන් නේද මේ බහුපදවල, කියන්නේ මේ දෙපැත්තේ සංගුණක සමාන කරන්න මේ x පදවල. ඉතින් එහෙම කළා අපිට මේ නොදන්නා පද තුන හොයාගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තමයි දැන් මෙතන ඇත්තටම පද තුනක්ම හොයන්න වෙනවනේ. එහෙම වුණාම ටිකක් මේකට වෙලාවක් යනවා වැඩිනේ. එහෙම නැතුව අපිට මේ පද දෙකක් කෙලින්ම හිතින්ම එකපාර ලියන්න පුළුවන් නම් අපිට මෙතන ලේසියෙන් එකක් විතරයිනේ හොයාගන්න ඉතුරු වෙන්නේ. ඉතින් එහෙනම් දැන් මේ ක්‍රමය මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒකට දැන් මුලින්ම මේ පැත්තේ අපිට fx ලියා ගන්න වෙනවා. එතකොට මම fx මෙතන ලියාගත්තොත් මෙතන ලියා ගන්න තියෙන්නේ x ඝනය ඍණ 3යි abx එනවා. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇතිනේ මෙතන තිබ්බේ ඍණ a ඝනය ධන b ඝනයනේ. එතකොට මෙතන මේක දැක්ක ගමන් ඔයගොල්ලන්ට පේනව නේද මෙතන තියෙන්නේ ඝන දෙකක ഐක්‍යයක් කියලා. ඒ කියන්නේ අපිට මේක ලියා ගන්න පුළුවන් ඍණ a ධන b මෙතන a වර්ග ඍණ ab ධන b වර්ග කියලා. ඉතින් මේක පටලවා ගන්න එපා. හැමුණොත් සම්පූර්ණ ගාන ඉස්සරහට අවුල් වෙනවා. හරියට මේක ලියා ගන්න ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඉතින් මම දැන් මේ කොටස අයින් කරන්නම්. මේක අවශ්‍ය නැහැනේ. ඉතින් ওই විදිහට මම ඒක ලියාගත්තා. ඊට පස්සේ දැන් අපිට මේක පැත්ත බැලුවොත් එහෙම මෙතන මේ ඍණක් මම පොදුවට අරන් ලියා ගන්න එකපාරක්. මේක මම කොටු අරහනක් විදිහට දාන්නම්කෝ. ඒකෝට ඍණ මෙතන මම පොදුවට ගත්තොත් එහෙම එනවා a ධන b කියලා මේක ඇතුලේ. එහෙන් මම ගත්තු හේතුව තමයි මෙතනත් a ධන b එකක් තියෙනවනේ. ඒතකොට මට ලේසි මෙතන කෙලින්ම මෙන්න මේ පද ටික ලියා ගන්න. ඒ කියන්නේ දැන් මෙතනට එන්නේ අපි දන්නවා එහෙනම් මේ gx විදිහට වර්ගජයක්. එතකොට දැන් මේකේ මුලින්ම x වර්ග පදේ බැලුවොත් එහෙම මෙතනට එන්නේ කෙලින්ම x වර්ගයක්නේ. හේතුව ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ දැන් මේ පැත්තේ x ඝනයක් හැදෙන්න ඕනේ. එහෙම හැදෙන්න නම් මේකෙන් මෙහෙම ಗುಣ වෙලා එද්දී දැන් මෙතන x එකෙන් මේ x වර්ගය ගුණ වුණාම මෙතන x ඝනයක් හැදෙනවා. එතකොට මේකේ සංගුණකය වෙන්න ඕනේ. කියන්නේ මේ x වර්ග පදේ සංගුණකය වෙන්න ඕනේ 1. මොකද මෙතන මේකෙත් සංගුණකය 1. ඒතකොට දැන් මෙතනත් 1යි. ඊට පස්සේ එහෙනම් මෙතන x වර්ගය විතරයි එන්නේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒත් එක්කම මේක දැන් අපිට වෙනම හොයන්න වෙනවා. ඒ කියන්නේ මම අදහස් කරේ මෙතන මේ x පදේ හොයන්න වෙනම. මේක අපි ගමු මෙතන kx කියලා. ඊට පස්සේ මෙතන නියතේ අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒක හැදෙන්නේ මෙන්න මේකෙන් ගුණ වෙලා ආවිල්ලානේ. ඒතකොට දැන් මෙතන තියෙන්නේ a ධන b. ඒත් එක්ක මේ පැත්තේ තියෙන නියත කොටස බැලුවොත් එහෙම මෙතන a ධන b වරක් තවත් එකක් තියෙනවා. ඒතකොට දැන් මෙතන a ධන b තියෙනවා නම් මෙන්න මේකෙන් හරියටම ගුණ වෙලා ඇවිල්ලා මෙතන එහෙනම් ඉතුරු වෙන්න ඕනේ මෙන්න මේ කොටසනේ. කියන්නේ මෙතන එන්න ඕනේ ධන මෙන්න මේ ටික හැමම ලියන්න තියෙන a වර්ග ඍණ ab ධන b වර්ග. ඉතින් ඔච්චරයි. දැන් අපිට එහෙනම් හොයන්න තියෙන්නේ k විතරයි. ඉතින් මම හිතනවා කොච්චර ලේසිද කියලා මේක තේරෙනවා ඇති කියලා ඔයගොල්ලන්ට ටිකක් මේක ලියන්න පුරුදු වෙන්න. එතකොට පුරුදු වුණ ගමන් ඔයගොල්ලන්ට මෙච්චරවත් වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් ඉක්මනින් මේක එකපාර ලියා ගන්න පුළුවන් හිතින්ම. ඉතින් දැන් මේ k හොයන්න නම් අපිට තියෙන්නේ දෙපැත්තෙම සංගුණක පොඩ්ඩක් සමාන කරන්න. මෙතනදී අපි ගමු x වර්ග සංගුණක. එතකොට දැන් මම මෙතන එහෙනම් x වර්ග සංගන්නම්.
එතකොට එහෙම ගත්තොත් එහෙම මේ පැත්තේ x වර්ගයේ සංගුණකයේ බිඳුවයිනේ. එහෙම බැලුවාම දැන් මෙතනින් x වර්ග පද බැලුවොත් එහෙම මෙතනින් මෙහෙම ගිහින් k එනවා. ඒ කියන්නේ මේ x වලින් මෙහෙම ගුණ වෙලා ගිහින් මෙතන k එනවා. ඊට පස්සේ තව බැලුවොත් එහෙම මේකෙන් ගුණ වෙලා මෙතන එනවනේ ඍණ a ධන b එකක්. මෙතන ඍණ a ධන b එකක් එනවා. ඉතින් ඊට පස්සේ මේක එහා පැත්තට අරන් ගිහින් අපි k හෙව්වොත් එහෙම k වලට එන්නේ a ධන b කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනව නේද? එහෙනම් දැන් අපි k දන්නවා. එතකොට අපි මේ වර්ගජ සාධකය හොයාගෙන ඉවරයිනේ. ඒ කියන්නේ අපිට එම නිසා fx සමානයි මේක ලියන්න පුළුවන් x ඍණ a ඍණ b. මෙතන දැන් මම මේ වර්ගජ සාධකය ලියුවොත් එහෙනම් මෙතන එන්නේ x වර්ග ධන a ධන b x මෙතන එනවා. මොකද දැන් මේ k වලට තමයි මම a ධන b දැම්මේ. ඊට පස්සේ මෙතන ධන a වර්ග ඍණ ab ධන b වර්ග. ඉතින් කොහොම තමයි ඕක එන්නේ. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මේක වෙනම ලිව්වත් ගැටලුවක් නැහැ. මොකද ඒක ටිකක් වඩා හොඳයි. ඒ කියන්නේ දැන් මෙතන අහන්නේ fx අනිත් සාධකයේ වර්ගජ ආකාරයෙන් සොයන්න කියලානේ. එතකොට ඕගොල්ලෝ මෙහෙම ලියන්න වෙනම වාක්‍යයක් යටින් වඩා හොඳයි. ඒක ටිකක් පැහැදිලිනේ. එතකොට ඒ කියන්නේ මේ විදිහට ලියන්න fx අනිත් සාධකයේ ඒ කියන්නේ අනිත් වර්ගජ සාධකයේ මේ වෙයි කියලා කියන්නේ මේක ලියලා ඕගොල්ලෝ ඒ වාක්‍ය අවසන් කරන්න. එතකොට ඒක ටිකක් වඩා හොඳින් පැහැදිලි හින්දා සමහර විට එතනට තමයි අවසන් ලකුණු ලැබෙන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් ඒගොල්ලෝ අහන්නේ සාධකයනේ. එතකොට ඒක තමයි කියනවනේ මෙතන මේ විදිහට සම්පූර්ණ සාධක වලින් තියෙනවට වඩා ඒක විශේෂයෙන් වෙන් කරලා ලියන එක වඩා හොඳයි. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මම හිතනවා දැන් මෙතනට එනකනුත් පැහැදිලි ඇති කියලා. අපි දැන් පොඩ්ඩක් ගිහින් බලමු ගාන ඊළඟට කියන්නේ මොකක්ද කියලා. ඒත් එක්කම මම කලින්ම කිව්වා වගේ ඔයගොල්ලන්ට මේ gx ඕනනම් මේ බෙදීමේ ක්‍රමයෙන් කියන්නේ දීර්ඝව බෙදලත් හොයාගන්න පුළුවන්. මම ඒක මෙතන කරලා පෙන්නන්න නැත්තේ ටිකක් ඒ ක්‍රමයට අමතර පොඩි වෙලාවක් යනවා. ඒකට වඩා මේක විභාගෙදී ඔයගොල්ලන්ට කාලය ඉතුරු කරගන්න ලේසි වෙන හින්දායි මම මේ ක්‍රමය විතරක් කියලා දුන්නේ. අපි දැන් මෙතනට යමු. මෙතන දැන් ඊළඟට කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති ගාන කියනවා a9 හෝ වෙනත් ආකාරයකින් හෝ a හා b ප්‍රභින්න නම් fx සමානයි බිඳුවට තාත්වික මූල එකක් පමණක් තිබෙන බව පෙන්වන්න කියනවා. ඉතින් මේ a හා b ප්‍රභින්නයි කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ a හා b සමාන නැහැ කියන එක. ඒ කියන්නේ මේ අගයන් වෙනස්. එහෙම වෙනස් නම් අපිට කියනවා fx සමානයි බිඳුවට තාත්වික මූල එකක් පමණයි තියෙන්නේ කියලා පෙන්වන්න කියලා. ඉතින් දැන් මෙතනදී මුලින්ම බැලුවොත් මේ fx සමානයි බිඳුව කියන්නේ මොකද්ද කියලා දැන් මෙතන fx අපි දන්නවනේ මේකනේ. ඒත් එක්කම අපි fx මෙතන පහළ මේ විදිහට සාධක වලින් ලියාගෙනක් තියෙනවනේ. දැන් අපි එහෙමනම් මෙතන මේ fx සමානයි බිඳුව කියන එක හරියට ලියාගත්තොත් ඒ කියන්නේ fx සමානයි බිඳුව යනු මෙතන අපි ලියන්න පුළුවන් මෙන්න මේ සාධක ඇසුරේ. දැන් අපිට එහෙනම් මෙතනින් ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ a හා b ප්‍රභින්නයි නම් මෙතනින් එන්නේ එක තාත්වික මූලයයි කියන එක. ඉතින් මෙතන එන මූල මොනවාද කියලා බැලුවොත් අපිට ගන්න පුළුවන් එකක් මේකෙන්. ඒ කියන්නේ x ඍණ a ඍණ b සමානයි බිඳුවෙන් අපිට එකක් ලැබෙනවා. ඒත් එක්කම තව එකක් අපිට ගන්න පුළුවන් මේ කොටස බිඳුවට සමාන කරලා. ඉතින් මේකෙන් එනවා x වර්ග ධන a ධන b x එනවා මෙතන. ඊට පස්සේ මෙතන එනවා ඊළඟට මම මේක හරියට ලියා ගන්නම්. ඊට පස්සේ මේක එන්නේ මෙහෙමනේ. දැන් මේ පැත්ත බැලුවොත් එහෙම අපිට මෙතන එන්නේ x සමානයි a ධන b කියලා. ඒත් එක්ක මේ පැත්තේ අපිට ගන්න පුළුවන් විසඳුම් ටික සූත්‍රය පාවිච්චි කරලා. ඒ කියන්නේ x සමානයි ඍණ b එන්නේ. ඒ කියන්නේ ඍණ b කියන්නේ මෙතනදී නම් මේ a ධන b කියන එක. එතකොට මෙතන a ධන b එන්නේ. දැන් ඊළඟට මෙතන එනවා ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග එනවා. එතකොට b ට එන්නේ මෙතන a ධන b නේ. ඉතින් මෙතන එතකොට a ධන b ගේ වර්ගයක් එනවා. ඊළඟට ඍණ 4යි a කියන්නේ මෙතන 1යි. ඊට පස්සේ c වලට ගන්න වෙන්නේ මෙන්න මේ කොටස. ඉතින් මම ඒක ලියා ගන්නම් දැන්. ඊට පස්සේ මෙතන යටින් එනවා 2යි a. ඒ කියන්නේ මෙතන a නම් 1යිනේ. ඒතකොට මෙතන 2 විතරයි එන්නේ. ඉතින් මෙන්න මේ වර්ගමූල ඇතුලේ තියෙන ටික මම පොඩ්ඩක් සොලු කරලාම ලියාගත්තොත් එහෙනම් මේ පැත්තෙන් මම එක ගන්නම්. මෙතන මේක ප්‍රසාරණය කරොත් එහෙම එන්නේ ඔයගොල්ලන්ට තේරෙනවනේ a වර්ග ඊට පස්සේ ධන 2යි ab එනවා. ඊළඟට ධන b වර්ගයක් එනවා. ඊළඟට මෙතනින් බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඍණ 4යි a වර්ගයක් එනවා. ඒත් එක්ක මේ ඍණයි ඍණ ගුණ වෙලා මෙතන එනවා ධන 4යි ab එකක්. ඊළඟට මෙතනින් ඍණ 4යි b වර්ගයක් එනවා. ඉතින් දැන් මෙතන බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා අන්තිමට එනවා ඍණ 3යි a වර්ගයක්. ඊළඟට ධන 6යි ab එනවා. ඒත් එක්කම ඍණ 3යි b වර්ගයක් එනවා. ඉතින් මම මෙතනින් ඍණ 3ක් පොදුවට ගත්තොත් මෙතන එනවා a වර්ග ඊළඟට ඍණ 2යි ab එනවා ධන b වර්ගයක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවනේ මෙතන තියෙන්නේ
මෙතන තියෙන්නේ A ඍණ B ගේ වර්ගයන්නේ. ඉතින් දැන් අපි මේ කෙලිම මෙතන ලියාගත්තොත් එහෙම මම ඒක දැන් මෙතන ලියා ගන්න එකපාරම x සමානයි මෙතන ඍණ A ධන B ධන හෝ ඍණ එතන වර්ගමූල ඇතුලේ ඍණ 3යි මෙතන A ඍණ B ගේ වර්ගයක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන බෙදීම 2. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මෙතන මේක අතාත්වික වෙන්නේ. කියන්නේ මෙතනින් අතාත්වික මූල ලැබෙන්නේ මේ වර්ගමූල ඇතුලේ තියෙන කොටස ඍණ වුණොත්නේ. ඉතින් මේක ඍණ වෙන්න නම් ඔයගොල්ලෝ දන්නවනේ මේ A හා B අගයන් අසමාන වෙන්න ඕනේ. මොකද මෙතන මේ A හා B අපි හිතමු සමානයි කියලා. එහෙම වුණොත් මෙතන එන්නේ බිඳුවනේ. එතකොට මෙතන එන්නේ බිඳුව නම් මේ ඍණ 3 මෙතන බිඳුවෙන් වැඩි වුණාම මෙතන සම්පූර්ණ අගය එන්නේ බිඳුව. එතකොට මෙතනින් අතාත්වික මූල ලැබෙන්නේ නැහැනේ. එහෙම වුණොත් ඒ හින්දා මේ A හා B අසමාන නම් ඔයගොල්ලන්ට තේරෙනවානේ මෙතන යම් කිසි අගයක් එනවා. ඒක ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක කොහොම හරි මෙහෙම වර්ග වුණාම අන්තිමට ධන උත්තරයක් එනවා. ධන උත්තරේ ඊට පස්සේ මෙතන ඍණ ගානකින් වෙනවා. අන්තිමට එන්නේ ඍණ උත්තරයක්. කියන්නේ සමස්තය අන්තිමට ඍණ වෙනවා. ඉතින් එහෙම වුණාම මේ වර්ගමූල ඇතුලේ කොටස ඍණ වෙලා තිනවා A හා B ප්‍රබින්නයි නම්. ඒතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ A හා B ප්‍රබින්න නම් මෙහි මූල අතාත්වික වේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මෙතන අපිට ලියන්න පුළුවන්. ඒකත් එක්ක අවසානයේ අපිට කියන්න පුළුවන් නේද එහෙනම් A හා B ප්‍රබින්නයි නම් fx සමානයි බිඳුවෙහි එක් තාත්වික මූලයක් පමණක් පවතී. එය x සමානයි A ධන B වේ කියලා. ඉතින් ඔය වාක්‍ය හරියට ලියලා ඔයගොල්ලන්ට අවසන් කරන්න පුළුවන් මේ කොටසත්. ඉතින් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මාකින් එකේ ටිකක් පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකට මේකම හැමම ලියලා ඇති. ඒ කියන්නේ අන්තිමට වෙන්න ඕනේ මේ හරි අදහසට ඔයගොල්ලන්ට එන්න පුළුවන් වෙන්න ඕනේ අවසානයේ. ඉතින් මේක ගානේ ඒගොල්ලෝ අහලා තියෙන උත්තරය ඔයගොල්ලන්ට අන්තිමට එක පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම නිවැරදි වෙන්නේ. ඉතින් මම හිතත් ඔයගොල්ලෝ බලලා ගොඩක් හොඳ ක්‍රමයක් හොයාගෙන මේ ලියන වාක්‍ය ටික ඒ ටික හරියට ලියාගෙන යන්න පොඩ්ඩක් තේරුම් ගන්න. ඉතින් මම එහෙනම් දැන් මෙතන ආයි උඩට එන්නම් ඊළඟ කොටසේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. දැන් මෙතන අපිට ඊළඟට කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මෙතන කියනවා x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි බිඳුවට තාත්වික මූල එකක් පමණක් තිබෙන බව අපෝහණය කර එය සොයන්න කියනවා. ඉතින් දැන් අපි කලින් හෙව්වේ මොකද්ද? අපි කලින් හෙව්වේ A හා B ප්‍රබින්නයි නම් fx සමානයි බිඳුවට තාත්වික මූල එකක් පමණක් තිබෙන බව. ඉතින් දැන් මෙතනදී fx සමානයි බිඳුව කියලා අපි ගත්තේ මේකනේ. ඒ කියන්නේ මේ fx අපි සාධක වලින් ලියාගත්තේ. ඒත් එක්කම අපිට මේ ගානේ මුලින්ම fx මෙහෙමනේ දීලා තිබ්බේ. අපිට ඒ කියන්නේ fx ඒ විදිහට ලියා ගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒ කියන්නේ දැන් අපිට මේ fx සමානයි බිඳුව කියන එක ඒ විදිහටත් ලියා ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් මෙතන ලියා ගන්න. එතකොට අපි මේ වෙද්දි ඔප්පු කරලා තියෙන්නේ මොකක්ද බැලුවොත් අපි දන්නවා මේකේ A හා B ප්‍රබින්නයි නම් මේකට තියෙන එක තාත්වික මූලය කියලා. ඊට පස්සේ දැන් අපිට අපෝහණය කරන්න කියන්නේ මොකක්ද? x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි බිඳුවට තාත්වික මූලයක් පමණක් තිබෙන බව. ඉතින් ඒක අපිට අපෝහණය කරලා පෙන්වන්න නම් මෙන්න මේ x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි බිඳුව මේ ආකාරයෙන් තියෙන්න ඕනේනේ. ඉතින් දැනට බැලු බැලමට මේක මේ ආකාරයෙන් නැහැනේ. ඒ කියන්නේ අපිට කෙලින්ම A හා B ට මේ විදිහට අගයන් මෙතනින් හොයාගන්න බැහැනේ. ඒ කියන්නේ අපි එහෙනම් මෙතන මුලින්ම මේ A හා B ට යොදා ගන්න පුළුවන් අගයන් ටික ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි බිඳුව යන්න x ඝනය ඍණ 3යි abx ඍණ a ඝනය ධන b ඝනය සමානයි බිඳුව ආකාරයට වන පරිදි, ඒ කියන්නේ ආකාරයට වීමට කියලා ගමු. වීමට නම් මේක ඔයගොල්ලෝ ගැලපෙන විදිහට ලියා ගන්න. වීමට නම් අපිට ලියන්න පුළුවන් මෙතන මෙන්න මේ ටිකනේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන x පදේ සංගුණක සමාන වෙන්න ඕනේ. එතකොට දැන් මෙතන නම් මේ 3යි ab සමාන වෙන්න ඕනේ 9ට. ඒත් එක්කම 3යි ab සමාන 9 හා මෙතන මේ නියතේ තියෙන්නේ. එන්නේ එක මේකට සමාන වෙන්න ඕනේ. කියන්නේ a ඝනය ධන b ඝනය සමානයි 12 වන පරිදි A හා B සොයමු. ඉතින් ওই විදිහට මේක ලියලා දැන් අපිට මේ A හා B හොයන්න තියෙන්නේ. එතකොට A හා B හොයාගත්තාම අපිට මේක ලියා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. මේ ආකාරයෙන් ලියුවාම මේ A හා B ප්‍රබින්නයි නම් අපිට කියන්න පුළුවන් එතකොට මේකට තියෙන්නේ එක තාත්වික මූලයයි කියලා.
ඉතින් මම හිතනවා මේ කරන්න යන වැඩේ දැන් පැහැදිලි ඇති කියලා. එතකොට ඔයගොල්ලෝ මේ ලියන වාක්‍ය පොඩ්ඩක් පැහැදිලි විදිහට ලියන්න. එහෙම නැත්නම් මාකින් එකේ ටිකක් වෙනස් විදිහකට මේකමයි තියෙන්නේ. කොහොම හරි ඔයගොල්ලෝ ටිකක් පැහැදිලි විදිහකට ලියන්න මේක තේරුම් ගන්න. මම මෙතන දැන් ලියලා තියෙන්නේ මේ x ඝනය ඍණ 9 x ඍණ 12 සමාන බිඳුව යන්න මේ ආකාරයට වීමට නම් මෙතන 3යි ab සමානයි 9 හා a ඝනය ධන b ඝනය සමානයි 12 වන පරිදි a හා b සොයමු කියලා. ඉතින් ওই විදිහට තමයි මම මේක සරලව ලියලා ගත්තේ මෙතනට. දැන් අපි මේක හෙව්වොත් එහෙම මේ a හා b හොයනවා නම් අපිට මෙතනින් පොඩි සුළු කිරීමක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන එන්නේ එතකොට මම a ව උක්ත කරගත්තොත් එහෙම මෙතන එනවා a සමානයි 3ට b කියලා. එහෙම නැත්නම් ඉතින් අපිට ඕන නම් b ව උක්ත කරගන්නත් පුළුවන්. එතකොට එන්නේ b සමානයි 3ට a කියලා. ඉතින් මේකට යොදලා අපිට එකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම මෙතන මේක ගත්තොත් එහෙම අපි ඕනනම් ඒව හොයමුකෝ. එතකොට එනවා a ඝනය ධන b වලට දාන්න පුළුවන් අපිට මේක. ඒ කියන්නේ 3ට a වල ඝනයක් සමානයි 12 වෙනවා. ඉතින් දැන් අපි මේකේ පොදු හරයක් එහෙම ඕනනම් ගන්නත් පුළුවන්. අපි එහෙමත් අරගමුකෝ. එතකොට එන්නේ මෙහෙමනේ. මෙතන එනවා a වල ඝනයක් එනවා. මෙතන a වල 6ක් එනවා. ඊළඟට මෙතන එන්නේ 27යි. ඉතින් මේක මේ පැත්තේ 12යි. ඊට පස්සේ මේක මෙහෙට ගුණ කරොත් එහෙම අපිට එනවා මෙහෙම. a වල 6 ධන 27 සමානයි 12යි a ඝනයක් එනවා. ඉතින් මේක මේ පැත්තට ගෙනාවත් අපිට මෙහෙම එනවනේ. එතන එනවා ඍණ 12යි a ඝනය ධන 27 සමානයි බිඳුව. ඉතින් මේකේ දැන් අපි පොඩ්ඩක් මේක සාධක වලින් ලියා ගන්න බැලුවොත් එහෙම මෙතන 27 එන විදිහක් බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් නේද 9 වරක් 3. එතකොට 9 වරක් 3 ගත්තොත් එහෙම මෙතන ගන්න පුළුවන් මේ දෙකම ඍණ වලින් ගත්තොත් මෙතන 12 එනවනේ අන්තිමට. ඒ කියන්නේ මෙහෙම ලියා ගන්න පුළුවන් මේක. a වල 6 වෙනි බලය ඍණ 9යි a ඝනය ඍණ 3යි a ඝනය ධන 27 සමානයි බිඳුව කියලා. ඉතින් ඕක ඔයගොල්ලෝ දකින්න ඕනේ. කියන්නේ මේක මෙහෙම සාධක ඇසුරින් ලියා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට මේක දැක්ක ගමන් තේරෙනවා ඇති. එතකොට අපිට මේක ලේසියෙන් දැන් මේ a වලට උත්තර ටික ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි ගත්තොත් එහෙම a ඝනයක් පොදුවට මෙතන එනවා a ඝනය ඍණ 9. ඊට පස්සේ මෙතනින් අපි ගත්තොත් එහෙම 3ක් පොදුවට. ඒ කියන්නේ ඍණ 3ම මම ගන්න එකපාර. එතකොට මෙතන එනවා a ඝනය ඍණ 9. ඉතින් ඊට පස්සේ මෙතන එනවා a ඝනය ඍණ 9. මෙතන ඊළඟ වරහනේ එනවා a ඝනය ඍණ 3. ඉතින් දැන් මේකේ විසඳුම් ටික ගත්තොත් එහෙම අපිට එනවා මෙහෙම. මේකෙන් අපිට එනවා a ඝනය ඍණ 9 සමානයි බිඳුව හෝ අපිට ගන්න පුළුවන් a ඝනය ඍණ 3 සමානයි බිඳුව කියලා. ඒතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට එන්නේ a ඝනය සමානයි 9. ඊට පස්සේ මෙතනින් ගත්තොත් a ඝනය සමානයි 3 එනවා. ඊට පස්සේ මෙතන බැලුවොත් එහෙම අපිට මේක ලියා ගන්න පුළුවන්නේ 3 දෙවෙනි බලය කියලා. ඒ කියන්නේ 9 අපිට 3 දෙවෙනි බලය විදිහට ලියා ගන්න පුළුවන්. ඒතකොට a වලට අපිට ලැබෙන්නේ මෙතන 3න් දෙවෙනි බලය කියලා. ඉතින් ඊට පස්සේ මෙතන මේකේ තියෙන මේ 3 පළවෙනි බලයනේ. ඉතින් ඊට පස්සේ මේකෙන් එන්නේ අපිට a වලට උත්තරේ අපිට එන්නේ 3න් 1 වෙනි බලය කියලා. ඉතින් ওই විදිහට තමයි එන්නේ මේ උත්තර දෙකම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ a වලට මෙන්න මේ බලය. ඒ කියන්නේ 3න් දෙවෙනි බලය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට a වලට 3න් 1 වෙනි බලයත් ගන්න පුළුවන්. එතකොට දැන් a වලට මේ උත්තරේ එන වෙලාවට අපි බලමු b වලට මොකක්ද එන්නේ කියලා. ඒක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ ab සමානයි 3යි කියලා. ඒ කියන්නේ ab ගුණිතය 3යි කියලා දන්නවනේ. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් a වලට මේක විට. ඒ කියන්නේ මේ උත්තරේ විට අපිට ගන්න පුළුවන් මෙතන b වලට එන්නේ මොකක්ද කියලා. ඉතින් a b ගුණිතය අපි දන්න 3යි කියලා. එතකොට a වලට 3න් දෙවෙනි බලය නම් එන්නේ මෙතන b වලට එන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා 3න් 1 වෙනි බලය. ඉතින් a වලට මේක විට මේ තමයි b වලට එන උත්තරේ. ඊට පස්සේ a වලට මේ උත්තරේ විට අපි බලමු b වලට මොකක්ද එන්නේ කියලා. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි මෙතනට එන්නේ. ඔයගොල්ලන්ට ඒක සරලව තේරෙනවා ඇති. මෙතන a වලට 3න් 1 වෙනි බලය ආවොත් b වලට එන්නේ 3න් දෙවෙනි බලය. ඉතින් ඕක සරලව තේරෙනවා ඇති. ඔයගොල්ලන්ට දර්ශක ආශ්‍රිත සුළු කිරීම දැනුම තියෙනවා නම් මේ ටික ඉක්මනින්ම සුළු කරන් යන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ විදිහට උත්තර සෙට් දෙකක් එනවා මෙතනදී. දැන් අපි බැලුවොත් එහෙම මේකේ ගැටලුවක් වෙන්නේ නැත්තේ. මොකද දැන් මේ උත්තර මාරුණා කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ AB ගුණිතයට මේ AB අගයන් අපිට උත්තර ಜಾති දෙකක් ආවානේ. ඒ කියන්නේ A වලට එකක් ආවා B වලට එකක් ආවා. ඒකම මාරු කරලා AB වලට ආවා. එහෙම ආවත් මෙතන ගුණිතය එකයිනේ. ඒත් එක්කම ඒ උත්තර දෙකේම
ගානයන් අරන් වෙන වෙනම මාරු කරලා අරන් එකතු කරත් එකම අගයක් නේ මෙතනට එන්නේ. එතකොට ඒ උත්තර සෙට් දෙකම නිවැරදි කියලා අපිට ගන්න පුළුවන් නේ. එතකොට දැන් අපි මෙහෙම හෙව්වහම අපිට ආවනේ මෙතනින් A හා B ට දැන් අගයන් කොහොම හරි. ඒ ආව හින්දා අපිට දැන් ගන්න පුළුවන් නේද? මෙන්න මේක. ඒ කියන්නේ x ගණයේ ඍණ 9x ඍණ 12 සමානයි බිංදුව යන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන් A හා B ට මෙන්න මේ අගයන් යොදලා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ අගයන් ප්‍රබින්න හින්දා. එතකොට දැන් මේක ඒත් එක්කම මේ ආකාරයෙන්ුත් තියෙන හින්දා අපිට කියන්න පුළුවන් මේකට තියෙන එක තාත්වික මූලයක් පමණයි. ඒත් එක්කම ඒ තාත්වික මූලය අපිට කියන්න පුළුවන් x සමානයි 3 3න් 1 වෙනි බලය ධන 3 3න් දෙවෙනි බලය කියලා. මොකද අපි දන්නවනේ මේ තාත්වික මූලය අපි කලින්ම කිව්වා මෙතන එන එකම තාත්වික මූලය x සමානයි a ධන b. එතකොට a ධන b කියන්නේ මේ අවස්ථාවේදී මෙන්න මේක. ඉතින් ඕක ලියලා ඔයගොල්ලෝ ගාන අවසන් කරන්න කොහොම හරි මම මේ කිව්ව ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ පැහැදිලිව ඉදිරිපත් කරා නම් වඩා හොඳයි ඒ ගානේ වාක්‍ය වලින්. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණකට යන්න පුළුවන්. මම හිතනවා ගාන සරලව තේරෙන්නේ නැති කියලා. මේ කොටස ටිකක් සමහර අයට අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් එච්චරම දෙයක් නැහැ මේකේ. ගොඩක් සරලව මේක හදාගෙන යන්න පුළුවන්. මම හිතනවා මේ සම්පූර්ණ ඩිස්කෂන් එකම ඔයගොල්ලන්ට උදව්වක් වෙන්න ඇති කියලා. අපි එහෙමනම් තවත් ගානකින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.